සීමොන් ජේසුට කුරුස ගෙනියන්නට උදව් කළාද නැද්ද? උදව් කළාද නැද්ද? නෑ උදව් කළේ නෑ. බලෙන් ඇදලා අරගෙන උදව් ගන්නවා. කොහොමද ගන්නෙ? උදව් බලෙන්. ඒ සිරේනි සීමොන් අකමැති උනේ උදව් වෙන්න. මම අර ආරම්භයේදීම කිව්වා කුරුසය කියන්නේ මොකක්ද? ශාපේ පාපේ වගේම දේව අපහාසයේ සංකේතයක්. එතකොට එහෙමනම් එවැනි කෙනෙක් කුරුසය කරදරාගෙන යන ඒ කුරුසයට අත ගැහුවොත් එහෙම සිරේනි සීමොන් කියන්නේ විවාහකෙක්. දරුවෝ ඉන්න කෙනෙක්. බහරයාවක් ඉන්න පුච්චලෙක්. එතකොට සිරේනි සීමොන්ගේ දරුවන්ට බලපානව නැද්ද? සීමොන් සිරනේවුස් මේකට අත තිබ්බොත් එහෙම බලපානවා. සමාජය තුල විවිධාකාර සිද්ධීන් තිබෙනවා. අපි කරාරින. පෞගේ කාලේ මේ දේශපාලන ගැන කතා කරනෝනේ වර්ධව තේරුම් ගන්නට එපා. පෞගේ කාලේ අපේ රට ගත්තොත් එහෙම රටේ තිබිච්ච සල්ලි ටික රත්තරන් ටික නිදන් ටික අරවද මෙව්වද ඔක්කොම ටික මොකද කරේ? රටේ හිටපු 76ක් තිස්සේ හිටපු පාලකයෝ හොරා කෑවද නැද්ද? හොරා කෑවා. ඔබට බේත් පෙත්ත රුපියල් 275 300 බේත් පෙත්ත රුපියල් 75088 ලක්ෂයට අරගන්න සිදුවන මොනවා නිසාද? හොරා කාපුවක සලකුණක් නිසා. පැහැදිලිද? ඒ සරල උදාහරණයක් මම මේ ගන්නෙ. ඒක කල්පනා කරලා බලන්න අපි දන්නවා මේක වැරදි කියලා. හැබැයි අපි නිහඬයි. අපි නිහඬයි. අපි හදසාක්ෂි දන්නවා මේක වැරදි කියලා. අපි නිහඬව නිශ්ශබ්ද බලාගෙන ඉන්නවා. ඇයි? ඒක වෙනුව කතා කරනොත් සමහර බෙල්ල ගහලා යන්න පුළුවන්. ඊට විරුද්ධව මතයක් දරුවොත් එහෙනම් මොකද වෙන්න පුළුවන්? අපිට පිළිවෙලක් එන්න පුළුවන්. අපි නිහඬව නිශ්ශබ්දයි. සිරේනි සීමොන් කල්පනා කරලා බලනවා මේ කුරුසයට මට අත ගහන්න කිව්වට මම මේකට අත ගහුවොත් මොකද වෙන්නේ? මගේ දරුවෝ සමාජයට ගිහිල්ලා ඉවරයි. මගේ පවුල එමෙත බහරයාව සමාජයට ගිහිල්ලා ඉවරයි. උඹත් පව්කාරයෙක් කියලා මිනිස්සු සිරේනි සීමොන්ට කියාවි. ඒ නිසා ඔහු අකමැති වෙනවා. හැබැයි සොල්දාදු බලෙන් ඇදලා අරගෙන අත ගහපන් කියලා වෙලා මේ කුරුසයට සිරේනි සීමොන් උදව් ගන්න මොනවා නිසාද? ජේසුස් ආදරේ නිසාද? ජේසුස් ආදරේ නිසා නෙමෙයි. ජේසුව අරගෙන කල්වාරි කඳ මුදුනට යන්නට ඕන. එතෙන්ට යනකම් මේ මිනිහයාට උදව් නොවුනොත් එහෙම මේ මිනිහයා ඇදගෙන වැටලා මැරලා යන්නට පුළුවන්. එහෙමොත් ඔවුන්ගේ ඉලක්කය මොකද වෙන්නේ? ඔවුන් හිතන විදිහට ඔවුන්ගේ ඉලක්කය උන්ට වරදිනවා. හැබැයි ඒක ඔවුන්ගේ ඉලක්කයක් නෙමෙයි. කාගේ ඉලක්කයද? දේව තාත්තගේ ඉලක්කය කියන එක එයා දන්නේ නැහැ. අනේ නිසා තමයි අවස්ථාවකදී කියන්නේ ඔබ දන්නවද? ඔබ නිදහස් කරන්නටද ඔබට මේ මරණය දන්නේ දෙන්නද? බලය තියෙන්නේ මටයි. ජේසුස් කියනවා ඒක උඩින් නොලැබුණා නම් ඔබට බලයක් නැහැ. එහෙනම් දේව තාත්තගේ කැමැත්ත. ඉතින් දැන් බලන්න සිරේනි සීමොන් අකමැත්තෙන් ජේසුට උදව් වෙනකොට ටික දුරක් යනකොට ඔහුට දැනෙනවා මේ නිර්දෝෂ මිනිසයා මෙච්චර බර කුරුසයක් කරදරාගෙන ඇයි මේ නිහඬව නිශ්ශබ්ද ලොන් කපන්නට ගෙනියන බැටළුවෙක් වගේ මෙන්න නිශ්ශබ්ද ගමන් කරන්නේ. ඔහුගේ හදවතට දැනෙනවා. ඔහුගේ හදවත කතා කරන්න ගන්නවා. අකමැත්තෙන් ඉදිරිපත් වුණු සිරේනි සීමොන් කැමැත්තෙන් අවසානයේදී මොකද කරන්නේ? කුරුසේ අරගෙන යන්නට උදව් වෙනවා. මගේ අඟර අම්මේ තාත්තේ පුතේ ඔබ මම ජීවත් වෙන සමාජය තුළ අවශ්‍යතාවය තුළ ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. මම මේ ප්‍රදේශයට ආපුවම මම දැක්ක හරි හිතා ගන්න බැරි විදිහට. මම මෙහෙට ආවේ එකක් ගුරුවරයෙක් හැටියට සේවය කෙරුව අවුරුදු ගාණක්. ඊට පස්සේ දේශනාවාදී පීඨමයක් හැටියට සහ ඒ සංඝයේ ප්‍රධානී හැටියට අවුරුදු ගාණක් සේවය කරලා මම මෙහෙට ආවේ දුෂ්කර පළාතකට ගිහින් මිනිස්සුන්ට සේවය කරන්න ඕනේ කියලා. මම ගෙයින් ගෙට හොයාගෙන යනකොට මෙහෙන් අස්සට යනකොට චූටි පැල්පත් තිබෙනවා. අන්ත දුගී දුප්පත් මිනිස්සු ඉන්නවා මේ සමාජය තුළ. හරියට වේලක් කන්න නැති මිනිස්සු ඉන්නවා. ඉන්න තැනක් නැතුව වහලේ ගේ ඇතුළට ගිහිල්ලා බලපුවම අහස පේන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ වගේම සියලුම සැප සම්පත් වලින්
බොහොම සතුටින් ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒක ඔබ මම කල්පනා කළද අපි කෙනෙක් කල්පනා කළද අපේ ජීවිතේ අවමය නොවෙන්න පුළුවන් අපිට තිබෙන්නේ. උපරිමයක් නොවෙන්න පුළුවන්. හැබැයි අපිට යමක් තිබෙනවා. අපි කොයිතරම් වලට සාධාරණ පුච්චලෝද? අපි ළඟ තිබෙන දේවල් බෙදා හදාගෙන ජීවත් වෙනවද? දුක වේදනාව තුළ ඉන්න මිනිසෙක් එක්ක අපිට පුළුවන් විදිහට පුංචෝදයක් ලබා දෙමින් ඒව සතුරු කරලා තිබෙනවද? හරියට සිරේනේ සීවොන් වගේ. ඌ අකමැත්තෙන් අතගහපු කුරුසය ඌ අවසානයේ කැමැත්තෙන්ම අරගෙන යනවා. ඔබට මට අපේ ජීවිතය තුළ යම් පියවරක් ගන්නට තිබෙනවා. ඒ පියවර ගන්නට අමාරු වෙන්න පුළුවන්. ආරම්භයක් ගන්නට අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේ පියවර ගන්නට අපේ පළවෙනි පියවර තිබෙතේම අඩිය තිබෙතේ මොකද වෙන්නේ? ඔබට මට දැනෙන්නේ එතන තිබෙන සතුට කොච්චරද කියලා, එතන තිබෙන ප්‍රීතිය කොච්චරද කියලා, එතන තිබෙන අතුලාන්ත නිදහස කොච්චරක්ද කියලා. ඒ නිසා ආදරණීය තාත්තේ දේපිට අපි හැම කෙනෙක්ම අපේ අතුලාන්තයට කතා කරමු. අපේ උපසාක්ෂියට කතා කරමු. ජීවිතේ අපි කතා කරමු. මෙච්චර කාලයක් අපි ළඟ තිබෙන දේවල් අපි තවත් කෙනෙක් එක බෙදාගෙන තිබෙනවද? එහෙම අපි බදාගෙන තිබෙන්නේ. මතතුමාගේ සුවිශේෂ දාර්ශනික පරිච්ඡේදයේ 25 පරිච්ඡේදයේ 30 වගන්තියේ ඉස්සරහට කියවගෙන ගියේ තියෙනවා. මම කණ්ඩ නැති හිටියා. උඹට කණ්ඩ දුන්නේ මම පිපාසාවෙන් හිටියා. පිපාසය සංසිඳේවද? මට වස්ත්‍ර නැතුව හිටියා. ඔබ මට වස්ත්‍ර ලබා දුන්නාද? මම රෝගාතුර වෙලා හිටියා. මම සිරගත වෙලා හිටියා. ඔබ මා බලන්නවද? ඔබ මා සැනසුවද? මම ආකන්තුක වෙලා හිටියා. ඔබ මා ඔබගේ නිවසට පිළිගත්තද? ඇත්තටම මේ ප්‍රශ්න ටික අද මේ මොහොතේදී ඔබගෙන් වගේම මේ දේශනා කරන පියතුමාගෙන් ඇහුවොත් අපි දෙන්න පිළිතුර මොකද්ද? ස්වාමීන් වහන්සේ කවද්ද කඩන තේදී කවද්ද ආගන්තුක වෙලා හිටියේ? කවද්ද රෝගාතුර වෙලා හිටියේ? කවද්ද සිරගත වෙලා හිටියේ? ඔබ වහන්සේ එහෙම හිටියා කියලා දන්නා මම අනිවාර්යයෙන්ම මම එනවා ඔබ වහන්සේ හොයාගෙන. මේකනේ අපි වචන ජේසුට උදව් කරන්න අපි හැමෝම කැමතියි. හැබැයි ජේසු කියනවා ඒ සුවිශේෂ අගභාගයේ කියනවා කුඩා වූෙකුට උවද ඔබ යමක් කරනවාද ඒ කරන්නේ මටයි. කවුද කුඩා වූවා? අසරණයා, දුගියා, දුප්පතා, පීඩිතයා. ඒ මනුෂ්‍යයට ඔබ යම් රුකුලක් වෙන ජීවිතය තුළ ඒ කරන්නේ කාට කියලා කියන්නේ මටයි. ජේසු ඉන්නේ ස්වර්ගයේද බලන් උඩ ඉන්නවද කියලා නෑ. ජේසු ඉන්නේ පොළවේ. ජේසු ඔබ මම තුල, ඔබ මම අතර, ඔබ මම සමග. ඉතින් අපේ ජීවිතය තුළ ජේසු ඉන්නවා. පාරේ කුණු කාණු වැටිලා ඉන්නේ මනුෂ්‍යගේ සිට මහා මන්දිරයේ සඳුතලාව ජීවත් වෙන මනුෂ්‍ය දක්වාම ජේසු ජීවමානයි. මේ යථාර්ථය අපි අවබෝධ කරගෙන ස්වාමීන් වහන්සේට 2025 වසරේ සැනසීමක් දෙමු. තවත් සිරේනේ සීමොන් කෙනෙක් වෙලා